Hi, welcome to T3. ඉතින් කිව්වා වගේම මං අද අරන් ආවා අවුරුද්දට ලේසින්ම කරගන්න පුළුවන් sun design එකක්. ඉතින් මම අද cotton red දෙක තමයි කරන්නේ. පළවෙනි paint එක තමයි black color එක. ඊළඟට මම පාවිච්චි කරනවා white color එක. ඊළඟට orange color එක. ඒ වගේම yellow color එක use කරනවා. මම use කරන්නේ lemon yellow color එක light color එකක් ගන්න ඕන නිසා මම ගන්න මේ color එක. ඊළඟට ඒ වගේම මට ඔයගොල්ලන්ට මං කිව්වා මතක ඇති මම මේ පාවිච්චි කරන ටේලරින් චෝක් එකක් පෙන්සිල් එක විදිහට. ඒ වගේම අපිට බ්‍රෂස් දෙකක් ඕන කරනවා 00 බ්‍රෂ් එක. ඒ වගේම number 2 හරි 3 හරි ස්ක්වෙයාර් බ්‍රෂ් එකක් තමයි මම මෙතන පාවිච්චි කරන්නේ ඩිසයින් එක ඇඳ ගන්න. පළවෙනියටම මම මට ඕන ඩිසයින් එක මේ ටේලරින් චෝක් එක පාවිච්චි කරලා රෙද්දේ ඇඳ ගන්නවා. මම සන් ඩිසයින් එකක් ඇඳෙන නිසා මම මුලින්ම මේ රවුම වගේ හැඩයට මැද ඉරේ මැද කෑල්ලත් ඊළඟට වටේට ඕන කෑලි ඇඳ ගන්නත් ලෑස්ති වෙනවා. මුලින්ම මම මාක් කර ගන්නවා වටේ කොච්චර අපිට රැස් අදිනවනේ. ඉතින් අන්න ඒ ටික කොහොමද කොයි වගේ දුරකින් දෙන්න ඕනේ කියලා මම මාක් කර ගන්නවා. ඊට පස්සේ මට ඕන ඩිසයින් එක පොඩ්ඩක් මෙන්න මේ වගේ ෂේප් එකට තමයි මම ඇඳගන්නේ. එකම ස්පේස් එක තියලා ඇඳ ගන්න එක වැදගත්. නැත්තම් කැතයිනේ. එක වගේ නෙවෙයි වෙනකොට. ඒ නිසා එකම ස්පේස් එක තියලා එකම විත් එකකින් මේ රැස් වගේ තියෙන පාර්ට්ස් ඇඳ ගන්නවා. මේ වගේ බය වෙන්න දෙයක් නෑ. මේවා අයන් කරද්දි මැකෙනවා. ඊළඟට මුලින්ම මම පාවිච්චි කරන්නේ ඔරෙන්ජ් කලර් එක. ඉතින් අපි අර ඇඳගත්ත රේස් වලින් එක සයිඩ් එකක තමයි මේ ඔරෙන්ජ් කලර් එක මම ඇඳගන්නේ. මම ප්ලෑන් කරන් ඉන්නවා පස්සේ yellow කලර් එකත් එක්ක මේ කලර් එක බ්ලෙන්ඩ් කරන්න. ඒ නිසා මම එක සයිඩ් එකක තමයි මෙන්න මේ වගේ ඔරෙන්ජ් කලර් එක ඇප්ලයි කරගන්නේ. ඉතින් මම හැම මේ වගේ රේ එකකම මෙන්න මේ ටික මේ විදිහට ඇඳ ගන්නවා. එතනදී ඔයගොල්ලන්ට වතුර පාවිච්චි කරන්නත් පුළුවන්, පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. මම නම් වැඩිපුර වතුර පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මොකද අර බ්ලර් වෙන්න බලන ගතිය තියෙන නිසා. ඒ නිසා වතුර නැතුව වගේ තමයි මම බ්‍රෂ් එක පොඩ්ඩක් වෙට් කරලා ඒක වයිප් කරලා තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට මම පාවිච්චි කරන්නේ lemon yellow color එක. මං කියවනේ බ්ලෙන්ඩ් කරන්න ඕනේ කියලා. ඉතින් අර ඉතුරු කොටසේ තමයි මම මේ lemon yellow color එක ගාගන්නේ. ඉතින් ඒ ගාගන්නවත් එක්කම මම හිමීට අර ඔරෙන්ජ් කලර් එකත් එක්ක මෙන්න මේ lemon yellow කලර් එක බ්ලෙන්ඩ් කරනවා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති ලස්සන බ්ලෙන්ඩ් වෙච්ච කලර් එකක් තමයි එන්නේ. තව ඔයාලට ඕන නම් ඊට වඩා ලයිට් වෙන්න lemon yellow එක ටිකක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන බේස් ෆැබ්‍රික් එකේ කලර් එක විදිහට අපි පාවිච්චි කරන lemon yellow කොච්චර පාවිච්චි කරනවද කියන එක වෙනස් කරගන්න ඔයගොල්ලෝ බලලා. මෙතනදිත් මම වතුර පාවිච්චි කරන්නේ නැහැ. දෙක හොඳට බ්ලෙන්ඩ් වෙන නිසා කලර් එක මේ වගේ ලස්සනට එනවා. මේ දැන් මම හැම එකම මේ වගේ lemon yellow වලින් ලස්සනට බ්ලෙන්ඩ් කරගන්නවා. බ්‍රෂ් එක ස්ට්‍රෝක් එක අර මේ රේස් වල ෂේප් එකට ගන්නව නම් ලස්සනට ෆිනිෂින් එකක් එනවා. මේ තියෙන්නේ lemon yellow ගාගත්තට පස්සේ ෆිනිෂ් වුණ ලුක් එක. ඊළඟට මම මැද රවුම ඇඳ ගන්න තමයි යන්නේ. ආපහු එකම විදිහටම තමයි ඔරෙන්ජ් කලර් වලින් මුලින්ම අවුට්ලයින් එක ඇඳ ගන්න. දැන් ඔයාලට තේරෙනවා ඇති අපි වටේ රේස් ඇඳගත්තේ අපිට ලස්සනට ඒ රේස් ටික ඇතුළට ෂේඩ් අවුට් කරලා දාන්න පුළුවන් නිසා මේ රවුම අන්තිමට ඇඳහම ඒ වගේ අර ඇතුළට ආපු ලයින්ස් මුකුත් පේන්නේ නැති වෙන ලස්සනට මේකෙන් කවර් කරගන්න පුළුවන්. ඒ නිසා මම ඔරෙන්ජ් කලර් වලින් තමයි මේ රවුම මැද ඇඳගන්නේ. ඊළඟට lemon yellow එක අරගෙන මෙන්න මේ වගේ රවුන්ඩ් ෂේප් එකටම බ්‍රෂ් එක කරක මැද බ්ලෙන්ඩ් කර අපේ කලර් එක මික්ස් කර ගන්නවා. ටිකක් ලාවට ඔයගොල්ලෝ කැමති නම් ලාවට වගේ තියෙනවට lemon yellow වැඩිපුර යූස් කරන්න. එහෙමත් නැත්නම් තව ටිකක් ලයිට් වෙන්න ඕන නම් ඔයගොල්ලෝ පුළුවන් white color එක මේකට blend කරගන්න. මම දැනට පාවිච්චි කරන්නේ lemon yellow එකයි orange එකයි විතරයි. ඉතින් මේ blend කරන ගමන්ම රවුමේ මොන හරි ඇද තියෙනවා නම් ලස්සනට ඇද ගන්න. free hand අඳින කෙනෙක් නම් මෙන්න මේ stroke එකේදීම රවුමට ලස්සනට රවුම් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ ඇතුලේ රවුම. ඉතින් මෙන්න මේ වගේ ලුක් එකක් තමයි මේ ස්ටෙප් එක ඉවරනාට පස්සේ තියෙන්නේ. ඊළඟට
අපි ගන්නවා බ්ලැක් කලර් එක. මේ බ්ලැක් කලර් පාවිච්චි කරන්නේ අපි අවුට්ලයින් එක ඇඳගන්න. අවුට්ලයින් එකෙන් අපිට පුළුවන් තව මේ ඩිසයින් එක හොඳට කැපිලා පේන්න හදාගන්න. ඉතින් අපි මේක පාවිච්චි කරන්නේ මුලින්ම රේස් වල අර කලින් කරා වගේම රේස් වල අවුට්ලයින් එකටයි. ඒ වගේම මැද පුංචි ලයින් එකක් පාවිච්චි කරනවා ඩිසයින් එක තව චුට්ටක් කැපිලා පේන්න ඕන හින්දා. හිමීට මේක මොකද 00 කියන බ්‍රෂ් එකෙන් තමයි මම මේ අවුට්ලයින්ස් ඇඳගන්නේ. බොහොම පරිස්සමෙන් ඇඳගන්න ඕනේ. ටිකක් හරි බ්‍රෂ් එක අල්ලන විදිය වෙනස් වුණත් මේ ලයින්ස් ටිකක් මහතට වගේ එනවා. ඒ හින්දා හැම වෙලේම මේ 00 බ්‍රෂ් එක පාවිච්චි කරද්දී බ්‍රෂ් එක ගොඩක් කෙලින් අල්ල ගන්න බලන්න ඇදට අල්ලන්න නැතුව. එතකොට ගොඩක් තුනී ලයින්ස් එන්නේ. අනික ඒ වගේම ලොකුවට බ්‍රෂ් එකට ප්‍රෙෂර් එකක් දෙන්න එපා. තද කරන්න එපා. එතකොට ලයින්ස් ස්ටික් වෙනවා. ඒ නිසා හැම වෙලේම බ්‍රෂ් එක පුරවලට අර වැටෙන්නේ නැති වෙන්න අල්ල ගන්නවා කියන්නේ අන්න ඒ විදිහට තමයි බ්‍රෂ් එක අල්ල ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ වගේ මැද රවුමත් ඒ විදිහට මැද ගන්නවා. බ්ලැක් කලර් 00 බ්‍රෂ් එකෙන් තමයි මේකත් ඇඳගන්නේ. ඊළඟට අපි මේ ස්ටෙප් එකෙන් පස්සේ කරන්න යන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති අවුරුදු ඩිසයින්ස් වල තියෙනවා මේ ඊළට ඇස් කන්නාස වගේ ඩීටේල්ස් දාලා. ඉතින් ඒ ඩීටේල් එක තමයි ඇඳගන්නේ. මම මෙතන ෆ්‍රී හෑන්ඩ් ඇඳගන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් කලින් ඕනනම් පොඩ්ඩක් මුක්කින් හරි ඇඳගන්න. මේ වගේ ඇස් පාට කරලා ඒකට ඊළඟට ඇඩ් කරන්න පුළුවන් විනාහයක් කටක් අන්න ඒ වගේ පුංචි ඩීටේල්ස් මේ බ්ලැක් 00 ලයින් එකෙන්ම ඕගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන්. හැම වෙලේම දෙපැත්ත බැලන්ස් වෙන විදිහට මේක ඇඩ් කරගන්න එක වැදගත්. අවුට්කම් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් තව ටිකක් ඩීටේල් එකක් ඇඩ් කරගන්න මේකේ මැදින් ලයින් එකක් හදිනවා. අර ඉර හඳ ඩිසයින් එකට චුට්ටක් ළඟට යන්න මේ පොඩ්ඩක් මැදින් ඉරක් ඇඳලා ඒක වෙන් කරලා පෙන්නනවා. ඒ වගේම මම රේස් වලට තව චූටි ඩිසයින් එකක් ඇඩ් කරනවා බ්ලැක් එකෙන්. තව ටිකක් මේක මොකක් හරි අඳුමක තිබ්බම කැපිලා පේන්නයි. මේක චුට්ටක් ෆිල් වෙලා ගතියක් එන්නයි අවුරුදු ගතිය චුට්ටක් වැඩි කරලා පෙන්නන්නයි ඕන නිසා මෙන්න මේ වගේ නම්බර් 0 බ්‍රෂ් එකෙන් ලයින්ස් ටිකක් වේවි ලයින්ස් ටිකක් ඇඩ් කරනවා රේස් වලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවුට්කම් එක එන්නේ. මේක අවුරුදු ඩිසයින් එකකට සරමකට ෂර්ට් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහටම සුදු වර්ණය වැඩි කරලා කහ වර්ණය වැඩි කරලා රේස් ටික් කරලා එක එක අවුරුදු ඩිසයින් වලට යන්න පුළුවන් මෙන්න මේ වගේ. ඊළඟ වීඩියෝ එකෙන් තවත් අවුරුදු ඩිසයින් එකක් කරන් මම එනවා. ඔයගොල්ලොත් මේ වීඩියෝස් වලට කැමති නම් මේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.